නිසාම් කාර්යපර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා. Thank you. මුලාසුන දරණ මන්ත්‍රීතුමනි අද 2026 අයවැය ලේඛනය දකිනකොට මට මතක් වුණා 2025 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් හිටියට මම ඉදිරිපත් වෙලා ඒක මේ විසික් කරලා යන්න ඕනේ කියලා හිතුවා වාසනාවට මම ඒක තියාගත්තා ගෙදර. මොකද ඒක මේ කුණු කොරේට විසික් කරලා තිබුණා නම් ජනාධිපතිතුමා ගිය සිකුරාදා ඇවිල්ලා මේ සභාවේ පවත්වපු කතාවේ තියෙන රිපීට් ටෙලිකාස්ට් අර නැවත විකාශනය කියලා කියනවනේ අර පරණ ටෙලි ඩ්‍රාමාස් ඒවා ටික මට හොයාගන්න පුළුවන් වුණා. කරු මූලාසන මතුන මන්ත්‍රීතුමනි මේ 2026 අයවැය ඇත්තටම ඒක නිකන් සුන්දර එහෙම නැත්නම් මේ සොරංගනා කතාවක් වගේ. අපි බලමු මේ අයවැය ලේඛනයේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මේ වියදම් යෝජනා ටික මම පිටු ඇමුණුම් අංක 111න් බලන්නේ. ඒකට ඉස්සෙල්ලා කියලා තියෙනවා ඇමුණුම් අංක 11 දෙකේ සමාවෙන්න ඇමුණුම් අංක 3 නැත්නම් ඇමුණුම් අංක 2 තියෙනවා මුළු ප්‍රාථමික වියදම බිලියන 4485යි. පුනර්වර්තන වියදම වර්තන වියදම කියලා දාන්නේ දැන් රිකරන් එක්ස්පෙන්ඩිචර් පුනර්වර්ධන වියදම 3105යි. ප්‍රාග්ධන වියදම 1380යි. මුලාසුන මන්ත්‍රීතුමනි මම හිතන්නේ ශ්‍රී ලංකා අයවැය ඉතිහාසයේ පළවෙනි වරට අමාත්‍යාංශයේ එක් අයවැය සම්බන්ධයේ විශේෂ විශ්ලේෂණයේදී ඔය පුනර්වර්තන වියදමයි ප්‍රාග්ධන වියදමයි වෙන් කරලා හඳුන්වලා දීලා නැහැ. ඔක්කොම එකට ගැට ගහලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඔය පුනර්වර්තන වියදම කියන රිකරන් එක්ස්පෙන්ඩිචර් එක යම් කිසි ප්‍රමාණයකට ප්‍රතිශතයක් අනුව අඩු කිරීමේ අවශ්‍යතාවයක් රජයට තියෙනවා. මොකද රජය හැමදාම කිව්වේ පසුගිය අවුරුදු 76 ශාපය තමයි සුඛෝපභෝගී වියදම් වලට ඒ රජය ගියා අනවශ්‍ය වියදම් කරා. ඒ හේතු කොටගෙන විදුලි බිල බංගලා වාහන තෙල් නාස්තියක් සිදු වුණා. මේ නාස්තිය අඩු කිරීම අරහා පුනර්වර්ධන වියදම අඩු කිරීම තමන්ට කල හැකි කියලා. මට කවුරු හරි කියන්න මම හිතන්නේ ඔයගලන්ට අවස්ථාවක් ලැබුණොත් හෙට පුනර්වර්තන රිකරන් එක්ස්පෙන්ඩිචර්ස් ප්‍රතිශතන කීයක් අඩු කරලා තියෙනවද? ඔබතුමාලා ගිහිල්ලා බලන්න පාර්ලිමේන්තු විශ්ලේෂණ කමිටු සභාවක් විසින් 2025 ප්‍රගතිය ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒ ප්‍රගතිය හරියට කියවලා බැලුවොත් කිසිම අඩු කිරීම පුනර්වර්තන වියදම කරලා නැහැ. දැන් ප්‍රාග්ධන වියදමයි පුනර්වර්තන වියදම එකට ගැහැට ගහලා ඉදිරිපත් කරේ වෙන මොකකටත් නෙවෙයි. අර ලබාගත යුතු ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා කප්පාදු කරේ ප්‍රාග්ධන වියදම. உண்மையிலேயே இந்த வரவு செலவு திட்டத்தில் மூலதன முதலீடு அல்லது மூலதன எக்ஸ்பெண்டிச்சர்ஸ் தான் மிக பாரதூரமாக குறைக்கப்பட்டுள்ளது. நான் அது உரிய இடத்தை சொல்கின்றேன். இந்த மீண்டலும் செலவீனம் மூலதன செலவீனத்தில் மூலதன செலவீனம் மிக பாரதூரமாக குறைக்கப்பட்டிருக்கிறது. බලන්න ගියසරේ ප්‍රාග්ධන වියදම යටතේ මම නැගෙනහිර පළාතට කිසිම දෙයක් දුන්නේ නැහැ කියලා ලොකු ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී අර ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශ යටතේ මිලියන 150ක් සන්දාංගනී ක්‍රීඩාංගණය කල්මුණේට ලබා දුන්නා ගෘහස්ත ක්‍රීඩාංගණයක් සැදීම සඳහා. கல்முனை சந்தாங்கனி மைதானத்தில் 150 மில்லியன் ரூபாய் இந்த 2025ஆம் ஆண்டில் கிழக்குக்கு நடந்த அநியாயத்தை நாம் பேசிய பொழுது வழங்கியிருந்தார்கள்.
ஒரு சதமாவது அந்த மூலதன செலவினத்திலிருந்து செலவழிக்கப்படவில்லை. සත පහක්වත් එකකින් වියදම් කරලා තිබුණේ එක ගලක්වත් තියලා නැහැ. එක කිසිම වැඩක් කෙරුවෙත් නැහැ. ඔන්න ඕක තමයි ඔයගලන්ගේ කෙරුවාව. දැන් මේ සැරේ අපි ස්තුතිවන්ත වුණා අර නින්දොර අපේ අර ශ්‍රවණාගාරයට මිලියන 300ක් දීලා තියෙනවා කියලා. දැන් බලමු ඔය මේ අර ඇමුණුම් තුනේ දීලා තියෙන මේ වියදම් අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කයට ලබා තියෙන වියදම් ටික බැලුවම පුදුම හිතනවා මුලාසුන මතුන මන්ත්‍රීවරුනි ඔක්කොම මිලියන 1000ක්වත් නැහැ. அம்பாறை மட்டக்களப்பு மாவட்டத்துக்கான மூலதன செலவினம் 1000 மில்லியனும் இல்லை. அப்படி என்றால் இந்த வருடத்தில் முழு மூலதன செலவினம் எவ்வளவு? பில்லியன் 1380. பில்லியன் 1380 என்றால் 1000 மில்லியன் எத்தனை வீதம்? தசம் சைவர் சைவர் 725 வீதம். අපේ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කයට ත්‍රිංගමල දිස්ත්‍රික්කයට එක කතාවක් තිබුණේ නැහැ. දීලා තිබෙන ප්‍රාග්ධන වියදම මුළු වියදමෙන් මුළු ප්‍රාග්ධන වියදමෙන් 0.0.725 මෙන්න ඔයගලන්ගේ කෙරුවාව. ඒකත් දැන් ඔය මේ ඔය මම හිතන්නේ මට දැන් 2026 දී 2027ත් මේ පොත අරගෙන කියන්න වෙයිද දන්නේ නැහැ. අපේ අර නින්දව ශ්‍රවණාගාරයට සත පහක්වත් වියදම් කරලා නැහැ කියලා. ඒකෙන් මේ පෙන්වන්න හදන්නේ වෙන මොකවත් නෙවෙයි. මූලසුනතුන മന്ത്രിවරුනි මේක පාර්ශ්ව රජය මේ ජනතාවට හරි සුරංගනා අයවැයක් නිර්මාණය කිරීම සඳහා තමයි ජනාධිපතිතුමා ආවේ. පැය 4මාරක් කතා කරානේ. එතුමා කියනවා එක ස්ථාන මොන ඒ හිරවෙන හැම තැනකම මේ විපක්ෂයකට ඈඳ ගත්තා. හොඳ උදාහරණයක් කියන්න මූලසුන මන්ත්‍රීතුමනි. අර වැට් සඳහා ලියාපදිංචි කිරීම සඳහා වූ ආයතනයේ අර කට් ඔෆ් පොයින්ට් ත්‍රෙෂ්හෝල්ඩ් එක මිලියන 60යි අවුරුද්දට. ඔක මිලියන 30ට බස්සවන්න ඉස්සෙල්ලා ලස්සන කතා ටිකක් කිව්වා. අන්න රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔකට ඈඳගත්තා. අපේ ආචාර්ය හර්ෂ ඩි සිල්වා මන්ත්‍රීතුමා ඈඳගත්තා. ඒ වෙන මොකටවත් නෙවෙයි. දැන් මිලියන 60ක තිබුණු ඒ ත්‍රෙෂ්හෝල්ඩ් එක මිලියන 30ට බස්සවුවාම දවසකට රුපියල් ලක්ෂයයි. මට සමාවෙන්න මිලියන 30ක් නෙවෙයි මිලියන 36ක්. ඒකනේ දවසකට රුපියල් ලක්ෂයයි. දවසකට රුපියල් ලක්ෂයක් කරන ව්‍යාපාරිකයෝ ලියාපදිංචි කරගන්න ඕනේ ඒගොල්ලන්ගේ වෙළඳසැල සේවා සැපයීම වැට් සඳහා. ඒතර මොකද වෙන්නේ? මොනවද වෙන්නේ? ජනතාවගෙන් 18%ක් අපි ගෙවන්න ඕනේ. ඒකට මහා ලොකු කතාවක් කිව්වා. පොඩ්ඩක් කියවලා බලන්න ඔය ත්‍රෙෂ්හෝල්ඩ් එක ලක්ෂ 1,56,000 දලා දවසකට 1 ලක්ෂයකට අඩු කිරීම අරහා වෙළඳ සහ සේවා සැපයීම් ආයතන 30,000ක් ලියාපදිංචි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එතකොට මොනවද වෙන්නේ? ඒකෙන් ලබා ගන්නා බලාපොරොත්තු වෙන පුරෝකතනය කරලද මුදල කොපමණද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. එහෙම තමයි මිනිසුන්ගේ බදු අරගෙන මේ රජය දැන් ගෙනියන්න හදන්නේ. දැන් බලන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපි ගෙවිය යුතු ආදායම් බදු සීලිං එක ගැහුවා ලක්ෂයකමාරට. දැන් ලක්ෂයට බස්සලා තියෙනවා දවසක ටර්නෝවර් එක. මම කල්මුණේ ඉඳලා කොළඹට ප්‍රයිවට් බස් එකේ ආවොත් සීට් 54ක් තියෙන බස් රථයක එක සීට් එකට මම හිතන්නේ 3000. 2500ක් නැත්නම් 3000 අපි 2500ක් කියමුකෝ. 2500ක් නම් සීට් 56ක් තියෙන බස් රථයක පිරිවැටුප එහෙම නැත්නම් එදා ටර්නෝවර් එක ලක්ෂයක් මූලාසන මන්ත්‍රීතුමනි දවසකට. ඒතර ඒ මිනිස්සයාට සිද්ධ වෙනවා නේද? ඒ මිනිස්සයාට සිද්ධ වෙනවා ඒක දැන් ලියාපදිංචි කරාම. ඒ ලියාපදිංචි කරාම මොකද වෙන්නේ? ලියාපදිංචි කරාම 2500ට ගෙවන්න ඕන ඒ
බස් ගාස්තුවට මට ගෙවන්න වෙනවා 118ක්. ඒ කියන්නේ මට රුපියල් 400 ගාණක් වැඩිපුර ගෙවන්න ඕනේ. ඒතර මගේ ගාණ 4000යි. මගේ බස් එකේ ටිකට් එක ගාණ රුපියල් 3000ට ලං වෙනවා. දැන් එහෙම තමයි මේ ජනතාවෙන් තමයි සල්ලි හූරන්නේ. මේකද ඔබතුමාලගේ සාධාරණ සමාජයේ සාධාරණ බදු අය කර ගැනීම ප්‍රතිපත්තිය. හරි පුදුමයි. දැන් බලන්න තව ලස්සන කතාවක් ඔන්න අපේ මෙතුමා නෑ හරි. එතුමා ගැන මට ලොකු පැහැදීමක් තියෙනවා. ලස්සනට සිංහල දෙමළ කතා කරනවා. දැන් මට පෙර කතා කරපු മന്ത്രിතුමා. ඔය වතුකම් කරුවන්ගෙන් වැටුප් වැඩි කිරීම. දැන් බලන්නකෝ කීයක්ද වෙන් කරලා තියන්නේ? රුපියල් මිලියන 5000ක්. මාර වැඩක් නේ. 160ක්. හොඳයි නැද්ද කියලා මම කියන්න. thank you very much. අහපේකට മന്ത്രിතුමා. 160ක්. ඔය වතු කාටද අයිති? කියන්නකෝ മന്ത്രിතුමා. මගේ ළඟනේ ඉන්නේ. පුද්ගලික සමාගමට. ලොකු ව්‍යාපාරික සමාගමට. ඉතින් මේ මිනිස්සු දෙන රුපියල් 200 වැඩිපුරට අපි මොකටද රුපියල් අපි මේ රටේ ජනතාවගේ බදු සල්ලි දෙන්න අවශ්‍ය නැහැ. මේ මිනිස්සු ලක්ෂ ගණන් කෝටි ගණන් ලාභ ලැබනවා. මේ මිනිස්සු ඉල්ල ගන්නකො. ඒතර 5000ක් රුපියල් මිලියන 5000කින් රුපියල් මිලියන 4000ක් අපිට එතනින් අඩු කරගන්න පුළුවන්. මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 2යි තියෙන්නේ. චරික්මට යනවද මගේ වෙලාව? ஆகவே ஒட்டுமொத்தமாக அதாவது இந்த பட்ஜெட் உள்ள விடயங்கள் நான் சொல்லிக் கொண்டு வந்திருக்கின்றேன். இப்பொழுது மனதில் வைத்துக் கொள்ளுங்கள், கல்முனையில் பொத்திவிலில் அல்லது நுவரெலியில் இருக்கின்ற சில்லற கடை ஒரு நாளைக்கு 1 லட்சம் ரூபாய் உங்களுக்கு பிசினஸ் நடந்தால் நீங்கள் வெட் ரெஜிஸ்ட்ரேஷன் செய்ய வேண்டும். 18% மக்களிடம் பெற்றுக்கொள்ள வேண்டும். அப்படி என்றால் 2500 ரூபாய்க்கு நாங்கள் டிக்கெட் எடுத்து கல்முனையிலிருந்து கொழும்புக்கு வருகின்றால் நாங்கள் 54 சீட்டுள்ள பஸ்ஸுக்கு ஒரு நாளைக்கு 1 லட்சம் வருகின்ற பொழுது வெட் ரெஜிஸ்டர் பண்ணினால் நாங்கள் 18% ஏறத்தாழ 500 ரூபாய் நாங்கள் மேலே அதிகமாக கட்ட வேண்டும். இதைத்தான் நான் சொல்லுகின்றேன். මේක සොරංගන කතාව. මම දැන් අඩු අවසන් වෙන ඉඳන් මේ පොඩ්ඩක් මොකද අපිට මේ නෑනේ මේ මේවා මොකද මේ පෙන්නන්න මේවා පෙන්නේ දන්නේ නැහැ. මේක තමයි මම හිතන්නේ ජනාධිපතිතුමාගේ අර කතාව පිළිබඳව බුකියේ ස්වාමියේ තිබුණ කතාවක්. ජනාධිපතිතුමාගේ කතාව එදා ඓතිහාසික කතාවේ වැදගත් සිද්ධීන් දෙකක් වුණා. එකක් එතුමාගේ පැය 4මාරේ කතාව, අනිත් එක තමයි අපේ වෛද්‍ය මන්ත්‍රී අර්ජුන මැතිතුමාගේ නින්ද. ඒකට කියලා තියෙනවා මේක මම ඔබතුමාලා දැක්ලා තියෙනවා දන්නේ අහනවා ජනාධිපතිගේ අයවැය කතාව මැද මන්ත්‍රී අර්ජුන සැපට නිදියයි. අනුර සුරංගනා කතා කියපු ඒ පැය 4න් ප්‍රයෝජනය ගත්තේ ඌ විතරයි ඕයි. ඔක තමයි ඇත්ත තත්ත්වය. මේක ඕනම් බලා ගන්න. දැන් බලන්න එකක් කියලා ඉවර කරන ආකිමිඩිස්ගේ වයිෆ් ගේ කතාවෙම අවසන් කරන්න මට තප්පර 30ක් වැඩිපුර දෙන්න වෙයි. සමහරට ඉක්මනට ඉවර කරන්න බලන්නම්. ආකිමිඩිස්ගේ වයිෆ් ගේ සින්දුවක් කිව්ව මට දැන් ප්‍රසන්න නියෝජ්‍ය ඇමතිතුමා. ආකිමිඩිස්ගේ වයිෆ් විපක්ෂ නම් ඒතර ආකිමිඩිස් ඔබතුමාගේ කාලේ දැනටම අවසන්. හරි තප්පර 30කින් ඉවර කරනවා. ඒතර ආකිමිඩිස් ඔබතුමාලා නම් නිර්වතේ දුවන්නේ කවුද? 2000 මේ ගිය දෙසැම්බර් මාස 7 වෙනිදා නිර්වතේ දිව්වේ යුරේකා අපි අපේ ආර්ථික ස්ථාවරය ලබා ගත්තා කියලා ජනතාව අන්දවලා නිර්වතේ දිව්වේ ඔබතුමා සහ ඔබතුමාගේ මුදල් ඇමතිතුමා කියලා සඳහන් කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.